ඔයා මේ වෙලාවේ මොනවා හරි මුදල් ප්‍රශ්න නිසා අ, මනසින් වැටිලා පොඩ්ඩක් මනසේ ප්‍රශ්න ගොඩාක් ඇති වෙලා නොසන්සුන් කමකින් ඉන්නවා නම් මනසේ නොසන්සුන් කමකින් ඔයා මේ වෙලාවේ දුක් පීඩා විඳිනවා නම් මේ රීඩින් එක ඔයාට සමහර විට ඔයාට ඔයා ගත්ත ණයක් ගෙවා ගන්න විදිහක් නැහැ. ඔයා හරි ඒ කියන්නේ මෙහෙමයි මේ දවස්වල ඔයා උදේ වෙනවට කැමති නෑ. ඒ තරම් ඔයාගේ හිතට ඒක වදයක්. ඒ කියන්නේ උදේ වෙනවා කියන්නේ මිනිස්සුන්ට මුහුණ දෙන්න ඕනේ. ඊළඟට ඒ කියන්නේ හවස් වෙනකන් ඔයා මිනිස්සුත් එක්ක ගැටෙන්න ඕනේ. මිනිස්සු අහන ප්‍රශ්න වලට උත්තර දෙන්න ඕනේ. අන්න ඒ වගේ දේවලුත් එක්ක ඔයා මේ දවස්වල උදේ වෙනවටවත් කැමති නෑ. ඒ කියන්නේ රාත්‍රී කාලයට කැමතියි. මොකද රෑ වුණාම මිනිස්සු කන්ටැක්ට් වෙන්නේ නෑ. රෑ වෙනකොට ඔයාලට නිදා ගන්න පුළුවන්. ඒ නිදා ගන්න ටික විතරයි ඔයාට සැනසෙල්ලක් තියෙන්නේ. අන්න ඒ වගේ ප්‍රශ්නයක ඔයා මේ වෙලාවේ ඉන්නවා නම් මේ රීඩින් එක ඔයාට. අනිවාර්යෙන් ඔයාට මේ වෙනුවෙන් ලැබෙන්න යන විසඳුම මම කියනවා මේ සතිය ඇතුළත. මේ ඔයා මේ වීඩියෝ එක දකින වෙලාවෙ ඉඳන් සතියක් වෙනකම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් වැලීට ඔයාට. ඉතින් සේව් කරලා තියාගන්න. ඔයාට බලන්න පුළුවන් ඔයාට මේ විසඳුම මේ විදිහට හම්බුණාද කියන එක සතියේ අග වෙද්දී සහ ඔයාලට මේ දේවල් ගැන පර්සනලි රීඩින්ග්ස් අවශ්‍ය නම් පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් මට කන්ටැක්ට් කරන්න පුළුවන් මගේ WhatsApp නම්බර් එක තියෙනවා TikTok එකේ Facebook එකේ සහ YouTube එකේ තුනේම තියෙනවා ඔයාට ඕන එකකින් නම්බර් එක අරගෙන මට කන්ටැක්ට් කරන්න පුළුවන් පුංචි මුදලක් අය කරනවා පර්සනල් රීඩින් එකකට ඉතින් ඔයාලට පෞද්ගලිකවම ඔයාගේ දේට ඔයාටම ලැබෙන විසඳුම ඔයාට බලා ගන්න පුළුවන් පර්සනල් රීඩින් එකකින්. එතකොට ඒක මුදල් හා සම්බන්ධ වෙන්න පුළුවන්, රිලේෂන්ෂිප් එකක් හා සම්බන්ධ වෙන්න පුළුවන් ඕනම දෙයක් ගැන ඔයාට අහන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. ඉතින් ඔව්. අනිවාර්යයෙන්ම මේ රීඩින් එක බලන්න ඔයත් මේ වෙලාවේ මොනවා හරි ණය ප්‍රශ්නකින්, මුදල් ප්‍රශ්නකින් එහෙම නැත්නම් ඔයාට මොකක් හරි දෙයකට ලොකු මුදලක් අවශ්‍ය වෙලා තිනවා අත්‍යවශ්‍ය දෙයකට. නමුත් ඔයාට මේ වෙලාවේ ඒක හොයාගන්න විදිහක් නැහැ. ඒක ඉල්ලගන්න කෙනෙක් නැහැ. ඔයා කිහිප දෙනෙක්ගෙන්ම ඉල්ලුවා. නමුත් ඒ කිසිම කෙනෙක් ඔයාට ඒ දේ දෙන්න එහෙම කැමැත්තක් තිබුණේ නෑ. ඉතින් ඒ දේත් එක්ක ඔයා හරි ડિප්‍රෙෂන් තත්වයකට වගේ පත් වෙලා ස්ට්‍රෙස් වෙලා ඉන්නේ සෑහෙන්න. ඒ කියන්නේ හරියට මේ නිකන් ඔයාගේ මුළු ජීවිතේම කඩාගෙන වැටිලා අසනීප වෙලා. ඒ කියන්නේ ඔයා සාමාන්‍යයෙන් ඒ කියන්නේ ඔයාට දැනෙනවා නිකන් ඔයාගේ ඇඟට පණ නැහැ. ඔයාට නැගිට ගන්න බෑ. සමහර වෙලාවට උදේ වුණාම ඔයාට නැගිට ගන්න බැරි තරම් වේදනාවක් එනවා මුළු ඇඟේම. ඒ ඔයාගේ ওই ටෙන්ෂන් එකත් එක්ක දැනෙන දේ. ඔයා මේ වෙලාවේ නිකන් හරි අසරණ වෙලා. මෙන්න මේ තත්ත්වය වගේ ඔයා ඉන්නේ. කියන්නේ හරි මේ කියන්නේ ඔයාගේ ඇඟේ ශක්තිය පවා හීන වෙලා තියෙනවා මේ තියෙන ප්‍රශ්නත් එක්ක මේ වෙලාවේ. ඉතින් ඔයාට අනිවාර්යයෙන්ම මේ සතියේ කොයිම මොහොතක හරි ඔයාට කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙනවා. ඒ කෙනා විශේෂයෙන්ම ගෑනු කෙනෙක් වෙන්න පුළුවන්. ලොකු වයසක කෙනෙකුත් නෙමෙයි, වයසක කෙනෙක් නෙමෙයි. හැබැයි මැදි වියේ වගේ කෙනෙක්ගෙන් ඔයාට අනිවාර්යෙන් මේ ප්‍රශ්නෙට විසඳුමක් ලැබෙනවා. එයා ඔයාට උදව් කරන්න ඉදිරිපත් වෙනවා. සහ ඔයා අනිවාර්යෙන්ම ඒ කෙනා ඒ දෙන උදව්වෙන් ඉස්සරහට ඔයා ගොඩාක් ලොකු චේන්ජ් එකකට යනවා. මේ සතියෙන් එහාට මේ සතිය ඇතුළත ඔයාට ඒ උපකාරයත් එක්ක ඔයාගේ ජීවිතයේ තිබුණ ප්‍රශ්න වලින් සෑහෙන ප්‍රමාණයක් විසඳ ගන්න යනවා. ඔයා ඒ උදව්වත් එක්ක. ඉතින් ඔයාගේ ජීවිතේ ඊළඟට එතනින් එහාට ගොඩාක් ප්‍රශ්න විසඳ ගන්න පුළුවන් වෙනවා ඔයාට පොඩි එතනින් එහාට ඔයාට පොඩි පාත් එකක් ඕපන් වෙනවා මොකක් හරි කරන්න මොනවා හරි දෙයක් කරන්න පුළුවන් පාත් එකක් ඕපන් වෙනවා කියන එක මෙතනින් කියන්න පුළුවන්. ඉතින් සතියේ අග වෙද්දී ඔයාගේ මේ ප්‍රශ්නවලට විසඳුම් සෑහෙන ප්‍රමාණයක් ලැබෙනවා. සහ ඒ පුද්ගලයා ඇත්තටම ඔයාට ගොඩාක් ලොකු ඇඩ්වයිසස් ටිකක් දෙයි. කොහොමද ජීවිතේ මෙතන මේ ප්‍රශ්න වලින් ගොඩ එන්නේ? ඊළඟට එතනින් එහාට මොනවද ඔයා ගන්න ඕනි පියවරවල්? ඒවත් එක්ක ඔයා මහන්සි වෙලා වැඩ කරනවා. මේ සතිය අග වෙනකොට අර ඔයාගේ තියෙන ප්‍රශ්න ගැටලු විසඳෙනකොට ඔයාගේ අර තිබුණ එනර්ජි එක ආයෙ රීබිල්ඩ් වෙලා ඔයා මහන්සි වෙලා වැඩ කරනවා. ඔයාගේ ගෝල්ස් වලට යන්න
හිරවීමක් තමයි මේ සතිය ඇතුළත ඔයාගේ තිබ්බේ. ඒ හිරවීම ඔයාගේ නැතු වෙනවා. නැති වුණාට පස්සේ ඔයා අනිවාර්යයෙන්ම එතනින් එහාට ගොඩාක් ඇක්ටිව් වෙලා වැඩ කරන්න යනවා. ඒකත් එක්ක සහ ඔයාට හොඳ මේ විල් පවර් එකක් එනවා. ඒ කියන්නේ මට වැඩ කරගන්න පුළුවන්. මට මේ දේවල් ඔක්කොම දේවල් කරන්න පුළුවන්. එහෙම දෙයක් ඔයාට දැනෙනවා. ඉතින් ඒකත් එක්ක ඔයා අනිවාර්යයෙන්ම ඉදිරියට යනවා කියන එක මේකෙන් කියන්න පුළුවන්. ඉදිරි කාලේ මේ සතිය ඇතුළත ඔයාගේ මේ තියෙන ප්‍රශ්නේ මම මේ කියපු ප්‍රශ්නේ දැන් මම මෙච්චර වෙලා තේරුම් කරන්නේ ඔයාගේ කොහොමද මානසිකත්වය කොහොමද මේ වෙලාවේ ඔයා ඉන්නේ කොහොමද ඔය තියෙන ප්‍රශ්න සියල්ලටම උත්තර ඔයාට මේ සතියේ අග වෙද්දී ලැබෙනවා කියන එක මට කියන්න පුළුවන්. ඒ නිසා ශක්තිමත්ව ඉන්න, පොසිටිව්ව ඉන්න, පොසිටිව්ව හිතන්න, පොසිටිව් විදිහට හිතන්න, පොසිටිව් විදිහට වැඩ කරන්න. ඔයාට අනිවාර්යෙන් පුද්ගලයෙක් මුණ ගැහේ. විශේෂයෙන්ම ගැහැණු කෙනෙක් විය යුතුයි. එයා අනිවාර්යෙන් ඔයාට උදව් කරනවා මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න. එතනින් එහාට ඔයාගේ ජීවිතේ මේ සතිය ඇතුළත ඔයාගේ මේ සතියේ තියෙන ප්‍රශ්න අනිවාර්යයෙන්ම විසඳෙන්න යනවා. ඉතින් කමෙන්ට් එකක් දාන්න විශ්වයට ස්තුති කරන්න ඔයාට මේ පණිවිඩය ලැබුණට අනිවාර්යෙන් ඔයාට මේ පණිවිඩය ලැබෙන්නේ ඔයාට මේ දේ අවශ්‍යම වෙලාවේදී මේ පණිවිඩය ඔයාට අවශ්‍යම වෙලාවක් නිසා තමයි මේ පණිවිඩය ඔයාට ලැබෙන්නේ. ඉතින් ඒ නිසා විශ්ව මාතාවට ස්තුති කරන්න කමෙන්ට් එකක් දාන්න. ඔව් සතුටින් ඉන්න.